අද අපි මේ කොහෙද ආවේ? ඇත්තටම මේ තැන අපේ පුංචි රටේ තියෙන හරිම ලස්සන දිව්‍ය ලෝකයක් වගේ තැනක්. ඔයාලට පේනවා ඇතිනේ කොයිතරම්නම් මේ බිම ලස්සනයිද කියලා. ඉතින් මේ තමයි බක්කුල මහා සෑය. මේ තැන ඇත්තටම මගේ ජීවිතෙත් ගොඩාක් වෙනස් කෙරුව තැනක්. ඇත්තටම මම දැන් අවුරුදු 2ක් වගේ තිස්සේ ඉඳන් මේ බක්කුල සෑයට එනවා. ගිය අවුරුද්දේ නම් හැම පොයකටම වගේ මම මේ සෑයට ආවා. හැබැයි මට මේ අවුරුද්දේ අද තමයි ඉස්සෙල්ලම මේ සෑයට එන්න පුළුවන් උනේ. ගිය අවුරුද්දේ මාස 6ක් මම ඉන්ටර්න් ආවේ මෙන්න මේ සෑයට. මේ සෑයේ තියෙනවා මෙත් TV ආයතනය. ඉතින් එතන තමයි ඉන්ටර්න්ෂිප් ට්‍රේනින් එක කළේ. ඉතින් මාස 6ක් තිස්සේ සතියට දවස් 3-4 වගේ හැමදාම අපි මේ බක්කුල සෑයට ආවා. ඉතින් ඇත්තටම මේ තැන නම් පුදුම තරම් හිත නිවන තැනක්. සමහර දවසට පැය 24ම මෙතන පින්කම් කෙරෙනවා. ඒ වගේම තමයි කිසිම දේශපාලනික මැදිහත් වීමක් නැතුව අපේ ගලිගමුවේ ඥානදීප හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් තමයි මේ පන්සල ගොඩනැගුණේ. ඉතින් ඔයාලත් අහලා ඇති ගොඩාක් ලස්සනටම බණ කියන අපේ රටේ ඉන්න වටිනම උතුම් ගුණධර්ම තියෙන ගලිගමුවේ ඥානදීප හාමුදුරුවෝ. ඉතින් මෙතන මේ සෑයට අමතරව ගිලන් වුණු භික්ෂුන් වහන්සේලා බලා ගන්න ගිලන් භික්ෂු මධ්‍යස්ථානයකුත් තියෙනවා. ඉතින් ඒ තැනත් මම පෙන්නන්නම්කෝ. මේ තරම් මේ ලස්සන පන්සල හදන්න අපේ ගලිගමුවේ ඥානදීප හාමුදුරුවොත් එක්ක ගොඩාක් සත්පුරුෂ මිනිසුන් පිරිසක් ඉන්නවා. ඉතින් ඒ හැමෝටම අපි අනිවාර්යෙන්ම පින් අනුමෝදන් කරන්න ඕනි. මොකද මේ වගේ තැනක් හැදෙන්න කොයි තරම්නම් එකමුතුවක් පරිත්‍යාගශීලී බවක් තියෙන්න ඕනද. ඉතින් මේ මෙහි පිටි ඉන්න දෙවිවරු වගේ හදවත් තියෙන මිනිසුන්ගේ එකමුතුවෙන් හැදුන තැනක් තමයි මේ තැන. ඉතින් මගේ ජීවිතේ මම කවදාවත් කරලා නැති ගොඩාක් උතුම් පින්කම් වලට සහභාගී වෙන්න පුළුවන් වුණා මෙතනදී. මේ උතුම් සෑය බුද්ධ ශාසනයට පූජා කරන පින්කමේ ඉඳන් චූඩාමාණික්‍ය පළඳින පින්කම, ඒ වගේම මේ සෑ ගර්භය විවෘත කරන පින්කම, ඒ වගේම රුධිර දාන පින්කම්, දානමය පින්කම්, ඒ වගේම හැමදාම හවස 5ට මෙතන ලොකු ඖෂධ පූජාවක් තියෙනවා. ඉතින් අන්න ඒ පින්කම්, ඒ වගේම ධාතු වන්දනා පින්කම්, මේ වගේ ගොඩාක් පින්කම්
මට මගේ ජීවිතේ කරගන්න පුළුවන් වුණා මේ පින්බීමේදී. ඇත්තටම අදටත් ඒ පින්කම් මතක් වෙද්දී පුදුම තරම් සතුටුයි. ඒ වගේම මට නිතරම මතක් වෙනවා මේ සෑය සම්බුදු ශාසනයට පූජා කරුව පින්කමට ගුවනින් මල් ලිහින්න, ගුවනින් පුෂ්පෝපහාර දක්වන්න අපි දවස් 2ක් තිස්සේ නෙළුම් මල්වල, මහනෙල් මල්වල පෙති වෙන වෙනම කඩලා ලක්ෂ ගාණක් මල් පෙති හැදුවා. ඉතින් අන්න ඒ පින්කම් මතක් වෙද්දී මට නම් දැනෙන්නේ පුදුමාකාර සතුටක්. ඉතින් ඒ වගේම තමයි බෞද්ධයෝ විදිහට අපිට ගොඩාක් වටිනම සෑයක් තමයි මේ බක්කුල මහ සෑය කියන්නේ. ඔයාලා දන්නව ඇති බක්කුල මහරහතන් වහන්සේ කියන්නේ අපේ බුද්ධ ශාසනයේ නිරෝගී බවින් අග්‍රම රහතන් වහන්සේ. ඉතින් ඒ රහතන් වහන්සේගේ ධාතු තැන්පත් කරලා හදලා තියෙන මිහිපිට තියෙන එකම සෑය තමයි මේ බක්කුල මහ සෑය. ඉතින් නිරෝගී බව කියන්නේ අපි අනිවාර්යෙන්ම ප්‍රාර්ථනා කරන දෙයක්නේ. මට මතක නැහැ මම කොයි තරම් වාර ගණනක් මගේ ජීවිතේ මේ සෑයට පූජා කරලා තියෙනවද කියලා. ඉතින් ඒ වගේම තමයි මේ සෑයට ජීවිතේ පූජා කෙරුව දවසේ ඉඳන් තවමත් මට ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න තරම් ලොකු රෝගයක් තවමත් හැදිලා නැහැ. ඉතින් ගොඩාක් අනුහස් තියෙන තැනක්. ඒ වගේම තමයි මේ සෑයේ ඇතුළේ ගර්භයට අපිට යන්න පුළුවන්. ගර්භයේ ධාතු තැන්පත් කරලා තියෙන තැනට අපිට ගිහිල්ලා එතනට නමස්කාර කරලා අපේ ජීවිතේ පූජා කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි බෞද්ධයෝ විදිහට ඇත්තටම මේ සෑය ඇතුළට ගියහම අපි තුල තියෙන ශ්‍රද්ධාව පුදුම තරම් විදිහට දෝරේ ගලනවා. ඇත්තටම කඳුළු වෙනවා මේ සෑය ඇතුළට ගියාම පුදුම තරම් ලස්සනයි. සමහර විට අපි අවුරුදු 2500ක් ආපස්සට යනවා ඒ කාලෙටම වගේ. මොකද මේ ධාතුන් වහන්සේලාගේ වටේට 80 මහා ශ්‍රාවක රහතන් වහන්සේලාගේ පිළිමාඹලා පුදුම තරම් ලස්සනට ඒ හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ ලස්සන වචනයෙන් කියන්න බෑ. මම මේ සෑය වඳින හැම වාරයක් ගානම ඇත්තටම මම පින් දෙනවා මේ සෑය නිර්මාණය කරන්න අදහස ආව තැන ඉඳන් මේ දක්වා මේ සෑය මේ විදිහට අපිට නමස්කාර කරන්න පුළුවන් තත්ත්වයට නිර්මාණය කරපු හැම කෙනෙක්ටම ඒ පින් අයිති වෙන්න ඕන. ඇත්තටම අපිට මෙහි පිට කොහේවත් මේ වගේ වටිනාකමක් තියෙන උතුම් තැනක් තවත් නැහැ. ඉතින් මමත් ගොඩාක් පින් කරලා තියෙනවා මෙතනට ඇවිල්ලා මේ පින්කම් වලට සහභාගී වෙන්න. ඒ වගේම මෙතන ඉන්න ගොඩාක් අය හරීම කාරුණිකයි. හරීම කල්යාණ මිත්‍රයෝ වගේ හොඳ හදවත් තියෙන මිනිසුන් පිරිසක් මට මේ බිමේදී මුණ ගැහුණා. ඉතින් මේ හැම දෙයක්ම ලබන්න මමත් ගොඩාක් පින් කරලා තියෙනවා. මම ගිය අවුරුද්දේ මගේ අම්මවයි අප්පච්චිවයි එක්කන් ඇවිල්ලා එයාලගේ ජීවිතත් මෙතනට පූජා කරා. ඉතින් මම ගොඩාක් ආසයි මම ඇරෙන්න තව එක්කෙනෙක් හරි මෙතනට එක්කන් ඇවිල්ලා එයාලගෙත් හිත නිවන්න, ඒ වගේම එයාලටත් මේ වගේ වටින තැනක් පෙන්වන්න, ඒ සතුට එයාලා විඳින හැටි දකින්න. ඇත්තටම ඒ නිසා මම ගොඩාක් ආදරෙන් ඔයාලටත් ආරාධනා කරනවා පුළුවන් නම් ඇවිල්ලා මේ තැන දැකලා හදවතින්ම සතුටු වෙන්න. ඒ වගේම මෙතන තියෙනවා කාර්යාල. අපිට පුළුවන් විදිහට මෙතනට අපේ පරිත්‍යාගයන් ලබා දෙන්න පුළුවන්. මුදල් වලින් විතරක් නෙමෙයි, Tamanට තියෙන පුංචි දෙයක් හරි මේ සත්පුරුෂ මිනිසුන් කරන ගොඩාක් පින්කම් වලට අපිට දායක වෙන්න පුළුවන්. මට මතකයි අපි ඉන්ටර්න් ආව කාලේ අපි රුපියල එකතු කරලා හැම පින්කමකටම එන අයට පහදලා දීලා එයාලා පරිත්‍යාග කෙරුව සල්ලි වලින් ගොඩාක් දුෂ්කර පාසලක ළමයින්ට පරිගණක අරන් දීලා එයාලට පොත්පත් අරන් දීලා ගොඩාක් උදව් කරන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි මේ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ ඇරෙන්න තවත් තියෙනවා සුවමව් වරණ කියලා මේ භික්ෂුන් වහන්සේලාගේ මෑණිවරුන් බලා ගන්න තැනක්. භික්ෂුන් වහන්සේලා මහාන වුණාම
සමහර අම්මලා තනි වෙනවනේ. ඉතින් ඒ වගේ අම්මලා බලාගන්න ගොඩාක් කාරුණිකව බලාගන්න තැනකුත් අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ කරගෙන යනවා. ඉතින් ඒ තැන්වලටත් අපිට පුළුවන් විදිහට අපේ පරිත්‍යාගයන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ බක්කුල මහා සෑයට, ඒ වගේම අර භික්ෂු ගිලන් මධ්‍යස්ථානයට, සුවමව්වරණට අපිට පුළුවන් දාන වේලක් වුණත් පරිත්‍යාග කරන්න. ඉතින් මම දන්නවා මගේ දිනන විශ්වයේ ඉන්න අයත් මේ ලංකාවේ ඒ වගේම මේ ලෝකෙ පුරාම ඉන්නවා කියලා. ඉතින් මම ඔයාලටත් ආරාධනා කරනවා මේ තැනට ඇවිල්ලා මේ දේවල් Tamanගේ ඇස් දෙකින්ම දැකලා සතුටු වෙන්න. ඒ වගේම Tamanට පුළුවන් විදිහට මේ තැනට පරිත්‍යාගයන් කරන්න. ඒ වගේම තමයි මෙතන තියෙන මෙත් TV ආයතනය හරහා අපිට පුළුවන් අපි කරන පින්කම් මේ මුළු ලෝකෙටම පෙන්නන ධර්ම දානයන් කරන්න. මේ මෙත් TV ආයතනය කියන්නේ පියෝ TV නාලිකාවක්. ඉතින් මේ ලෝකෙ පුරාම ඉන්න අයට මේ මෙත් TV channel එක හරහා මෙතන වෙන පින්කම් දැකලා බලලා සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම මෙතන හවස 5ට හැමදාම ඖෂධ 108කින් සමන්විත ඖෂධ පූජාවක් කරනවා. ඉතින් ඒ වෙලාවට මේ පින්බීමට આવොත් අපිට පුළුවන් ඒ පින්කමට උනත් සහභාගී වෙන්න. ඇත්තටම මම නම් මෙතනට එන්න ආස දවල්ට වඩා රැයට. මොකද රැයට පුදුම තරම් හිත නිවෙනවා මේ තැන දැක්කහම උනත්. ඒ වගේම තමයි පරිසරයත් හරිම නිස්කලංකයි. ඉතින් අපිට නිදහසේ ඇවිල්ලා ආතාවන් කියලා මේ සෑය වන්දනා කරන්න පුළුවන්. ඉතින් මේ සෑය තියෙන්නේ හොරණ දික්හේනපුර. ඉතින් ඔයාලට මේ ගැන මොනවා හරි දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්න. මට පුළුවන් විදිහට ඔයාලට ඕන කරන තොරතුරු මට ලබලා දෙන්න පුළුවන්. ඇත්තටම මම ගොඩක් කාලෙක ඉඳන් හිතන් හිටියා ඔයාලට මේ තැන පෙන්වන්න. ඉතින් අද තමයි මට පුළුවන් වුණේ මේ වීඩියෝ එක ඔයාලා වෙනුවෙන් අරන් එන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඔයාලට මොනවද මේ ගැන හිතෙන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාන්නකෝ. ඔයාලට ජයග්‍රහණය, සතුට, සෞභාග්‍යමත් බව පිරුණු සුබම සුබ දවසක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ දිනන විශ්වය